දේවදත්ත හාමුදුරුවෝ මේ ගෞතම බුදු සසුනේ උතුම් පැවිද්ද ලබලා අෂ්ට සමාපatti උපදවා ගත්ත කෙනෙක්. එසේ කෙනෙක් කොහොමද බුදුහාමුදුරුවන්ට ගල් පෙරලන්න පෙළඹුණේ? එහෙම කෙනෙක් කොහොමද නාලාගිරි යතාට රාකල 16ක් පොවලා බුදුරජාණන් වහන්සේ ගාවට යව්වේ? දුනුහිවායන් යව්වේ කොහොමද? ඒක උනේ මෙන්න මෙහෙමයි. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ, මොග්ගල්ලායන මුගලන් මහරහතන් වහන්සේ ආදී මේ උත්තමයාණන් වහන්සේලා වැඩ වාසය කරනවා. එදා ඉන්දියාවේ හිටිය රජවරු බිම්බිසාර රජුරුවෝ, කොසල් රජුරුවෝ, ඒ වගේම සිටුවරු අනේපිඩු සිටුතුමාවා, විශාකා ආදී මේ දායක කාරකාදීන් සවැත් නුවර ජේතවනාරාමයට ඇවිල්ලා අහන්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? සරියුත් මහරහතන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මුගලන් මහරහතන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කළා මේ හැම කෙනාම ඇවිල්ලා අහන්නේ බුදුහාමුදුරුවෝ ගැන, සරියුත් හාමුදුරුවෝ ගැන, මුගලන් හාමුදුරුවෝ ගැන, ආනන්ද නන්ද මහා කාශ්‍යපාදී මේ නික්ලේශී මහරහතන් වහන්සේලා පිළිබඳව මං ගැන කවුරුවක්වත් අහන්නේ නැහනේ කියන මේ ලාමක පහත් සිතුවිල්ල සිතේ ඇති වුණා. දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කළා මං ගැන හොයන මට කුලූපග හිතයිශ්‍රී දායකයෙක් මම හොයා ගන්න ඕන. එහෙම හිතලා කල්පනා කළා දැන් දේවදත්ත හාමුදුරන්ට අෂ්ට සමාපatti තියෙනවා. උන්වහන්සේට අහසින් වැඩම කරන්න පුළුවන්. මේ ආදී කටයුතු කරන්න පුළුවන්. අෂ්ට සමාපatti වලින් ඒ අහසින් යන්න පුළුවන් දේවල් පෙන්නලා, තමන්ගේ හැකියාවන් පෙන්නලා අජාසත් රජුරුවෝ තමන්ට පහදවා ගත්තා. අජාසත් රජුරුවෝ දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව සොයන්න බලන්න පටන් ගත්තා. උන්වහන්සේගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න අජාසත් රජුරුවෝ පෙළඹුණා. මෙන්න මේ ලාභ සත්කාර වලින් දේවදත්ත හාමුදුරුවෝ ආඩ්‍ය වුණා. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දැන් බොහෝම වයෝවෘද්ධයි. ඔබ වහන්සේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වණක් පිරිසට අවවාද අනුශාසනා කරන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ මේ ශාසනයේ නායකත්වය මට බාර දෙන්නේයි කියලා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන්ට කියනවා, මහා කණු වගේ රහතන් වහන්සේලා, සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි මහා කණු වගේ විරාජමාන වන බැබලෙන උත්තමයාණන් වහන්සේලා ඉදිද්දී ඔබ වගේ කෙල තොල්ලෙකුට මම මේ ශාසනයේ නායකත්වයේ බාර දෙයිද? එතකොට දේවදත්ත හාමුදුරුවන්ගේ සිතේ වෛරයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති වුණා. එකී තරහව, වෛරය, ද්වේෂය ඇති කරගෙන තමයි බුදුරජාණන් වහන්සේට අපි අර මුලින් කිව්ව දේවල් පලිගැනීම ආදිය සිදු කළේ.